හරි. අයිබෝන් පුතාලට අද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ බයෝමැස් කයියෙන් ගොඩක් මේ දෙමව්පියෝ සහ පෙළමයි අහනවා මේ අපේ පන්ති පටන් ගන්නෙ කවදද කියලා. ඉතින් අපි අවසානයේ තීරණය කරා ඒ ගැනත් පණිවිඩයක් මේකේ තියන්න ඕනි කියලා. ඉතින් මාත් එක්ක ඉන්නවා ඔයගොල්ලෝ දැන් අඳුරන මේ අපේ කම්බයින් මැත්ස් කරන විමුක්ති සුදසිංහ සර්. ඉතින් විමුක්ති සුදසිංහ සර් ප්‍රධානවම පන්ති කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල. එතකොට විමුක්ති සුදසිංහ සර් අපි ගත්තම සිංහල මීඩියම් වගේම ඉංග්‍රීසි මීඩියම් කම්බයින් මැත්ස් පන්තිත් කරනවා. ඉතින් අපි මුලින්ම දැනගමු විමුක්ති සර්ගෙන් සිංහල මීඩියම් 2028 ක්ලාසස් තියෙන්නේ කොහෙද මොනවද ආයතන කියලා වෙලාවත් එක්කම කිව්වොත්. නිලන්දස දැන් ආයතන 3ක පන්ති කරනවා. ඕසිස් මහරගම, ඊට පස්සේ සිසිජි නුගේගොඩ, සාධන හෝකන්ද. ඊට පස්සේ අපේ වයිස් පාත් එකේ ක්ලාස් එක වයිස් පාත් එක ඔන්ලයින්. අපි ඒක වෙනම කතා කරමු. මේ එතකොට අද ඒ කියන්නේ මේ මාර්තු 3 ඕසිස් එකේ ක්ලාස් එක පටන් ගත්ත මේ විදි පටන් ගන්න දැන් අද ඉවරයි. ඕසිස් මහරගම. ඔව් අද ක්ලාස් එක තියෙන වෙලාවත් ඒක උදේ අඟහරුවාදා උදේ 8:11 8:12 තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒකේ තව සෙකන්ඩ් ගෲප් එකක් තියෙනවා. ඒක තාම පටන් ගත්තේ නැහැ. ඒක දෙන්නේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 5 වෙනිදා බ්‍රහස්පතින්දා උදේ 8:12 තියෙනවා. හරි. ඒ වගේම සාධනීය ක්ලාස් එක තියෙනවා බදාදා. ඒ කියන්නේ 4 වෙනිදා. හරි. ඒක තියෙනවා දවල් 1:00 ඉඳලා 5:00 වෙනකම්. ඒ වගේම සිසිජී ක්ලාස් එකක් තාම පටන් ගත්තේ නැහැ නුගේගොඩ. ඒක තියෙන්නේ සිකුරාදා. මේන සතියේ සිකුරාදා 6 වෙනිදා. මේ හවස 3 ඉඳලා 6:00 වෙනකම්. ඒ තියෙන්නේ සිංහල මීඩියම් ක්ලාසස් ටික. ඒක ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස්. ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් කරන්නේ ඕසිස් එකේ සහ සාධන ක්ලාස් එකේ විතරයි. ෆෝල් ක්ලාසස් කරන්නේ. ඕසිස් එකේ ක්ලාස් එක බදාදා උදේ 3 බදාදා උදේ 8:12 තියෙනවා. සාධනයේ ක්ලාස් එකේ ඒත් බදාදා හවස 6:09 තියෙනවා. අපි ඒ අතරේ අපේ පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම දැන් කොළඹ දිස්ත්‍රික්කේ ළමයි විතරයිනේ. දැන් ගොඩක් දුර පළාත් වල ළමයි කතා කරන හින්දා ඒගොල්ලෝ වෙනුවෙන්ම ඔන්ලයින් පන්ති වල ලෑස්ති කරලා දෙනවා. ඒක අපි මේ වයිස් පත් තරහා කරනවා. ඒක තියෙන්නේ 10 වෙනි අඟහරුවාදා. 10 වෙනි අඟහරුවාදා. 10 වෙනි අඟහරුවාදා රෑ 8ට. 8ට. 8:11 පන්ති පැවැත්වෙනවා. එතකොට ඉංග්‍රීසි මීඩියම් පන්ති දෙක කෙරෙන්නේ ඕසිස් මහරගම සාධන හෝකන්දර. ඊට පස්සේ සිංහල මීඩියම් පන්ති ඕසිස් මහරගම සාධන හෝකන්දර සිසිජි නුගේගොඩ. සිසිජි නුගේගොඩ පැවැත්වෙනවා. ඊපස්සේ ඔන්ලයින් ක්ලාස් එක යනවා වයිස් පාත් එඩියුකේෂන් එකේ 10 වෙනි අඟහරුවාදා රාත්‍රී 8ට. රෑ 8ට. ඊළඟට විමුක්ති සර් මේ දැන් කම්බයින් මැස් පන්ති නම් ඕන තරම් තියෙනවනේ. දැන් ඔව්. පන්ති තියෙනවා. එතකොට විමුක්ති සර්ගේ පන්තිය වැඩ ටික කොහොමද වෙන්නේ? කියන්නේ කොහොමද වැඩෙන්නේ? දැන් අපි හිතමු කොච්චර කාලයකට කලින් සිලබස් කවර් වෙනවද? ඒ ප්‍රශ්න දැන් ගොඩක් කම්බයින් මැස් ළමයින්ට ගොඩක් ඒගොල්ලෝ බලන්නේ කොච්චර ප්‍රශ්න කරනවද කියන එකනේ, කොච්චර ගණන් හදනවද කියන එකනේ. පන්තිය ඇතුලේ කොච්චර ගණන් හදනවද කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒතර කොච්චර ගණන් හදනවද? මොන වගේ ගණන්ද හදන්නේ? පාස් පේපර්ස්ද, ස්කූල් ඒවද, එහෙම නැත්නම් සර් හදපු ගණන්ද, කොච්චරක් වැඩ කෙරෙනවද? ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ වැඩ ටික කොහොමද යන්නේ කියන සම්පූර්ණ පාඨමාලාව ඇතුලේ අලුතෙන් වෙන ළමයෙකුට මුලින් ඉඳන් අගට දැන් ළමයින්ට එක එක වෙලාවදී පන්ති මාරු කරන එකත් සුදුසු නැහැනේ. නෑ. ඒතකොට මුලින් ඉඳන් අගටම සර්ගේ පන්තියේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙනකම් කොහොමද වෙන්නේ කියලා සර් කාලය අරන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න. මේ නිලන්දස දැන් අපි ළමයින්ට කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔය බයෝ ගත්තත්, කෙමිස්ට්‍රි ගත්තත්, ෆිසික්ස් ගත්තත්, මැත්ස් ගත්තත් මැත්ස් තමයි ඉවර කරන්න ඕන ඉක්මනට ඉවර කරන්න පුළුවන් විෂය. ඒකට හේතුව තමයි ගුරුවරයා කරන්න තියෙන සරල දේ හදන ගණන් ප්‍රමාණය අඩු කරන්න. අපිට ගණන් හදන්න වෙලා යන්නේ. හරිද? ඒතර හදන ගණන් ප්‍රමාණය අඩු කරා නම් මේ සබ්ජෙක්ට් එක ඉක්මනට ඉවර කරන්න පුළුවන්. දැන් මගේ ක්ලාස් එකේ ළමයි දන්නවා මම නිලන්දස එක පාඩමකට ගොඩාක් ගණන් හදනවා. හැබැයි මේ එක જાති ගණන් නෙමෙයි හදන්නේ. ළමයට ඒ කියන්නේ විෂය තුල කියලා දෙන්න පුළුවන් හැම වපසරිය හැම පැත්තක්ම කියලා දෙන. ඒ කියන්නේ ඇත්තටම ළමයව සූදානම් කරන්නේ මේ A level විභාගයට ටාගට් කරලා නෙමෙයි. එතනින් උඩ විභාගයට ටාගට් කරලා තමයි ළමයව සූදානම් කරන්නේ. මොකද අපේ ළමයි කැම්පස් ගියාට පස්සේ ඉන්ජිනියරින් එහෙම ගියාට පස්සේ ගොඩක් ළමයි මට පෞද්ගලිකව කතා කරනවා සර් උගන්වපු ඒවස මාර විදිහට ඇප්ලයි වෙනවා අපිට දැන් මාර වටිනවා කියලා.
හරිද? ඒ ලෙවල් එකට ඉගෙනුවාට පස්සේ තමයි ළමයාට අර A level කියන විභාගේ සරල වෙන්නේ ගොඩාක්. මේක මට මතකයි අර අපේ අර ඉංජිනේරින් කියපු දෙයක් හිටියා මේ හෝමගම මට මතකයි මේ දිස්ත්‍රික් රෑන්කේ මනද 15ද 34ද වන්දා මට මතක නෑ ඒ ළමයා මටත් ඕක කිව්වා මේ අර අපි පන්තිය පුලා මේක වාගේ එයාට කැම්පස් එකේ ඉංජිනේරින් ෆැකල්ටි ඔව් ඉංජිනේරින්. ඒ අර ඔයා ඒ ලෙවල් ක්ලාස් එකේ උගන්වපු දේවල් ගොඩක් එයාලට වැදගත් වුණා අර එයාගේ යාළුවන්ටත් එයා කියලා දුන්නා කියලා මට ඒක මට මතකයි. දැන් මේ නිලන්ත සර් වැඩ පිළිවෙල ඇහුවේද මං කියන්නම්. දැන් නිලන්ත සර් මේගොල්ලන්ට අලුතෙන්ම එන ළමයින්ට O level සහ A level අතර යම් ගැප් එකක් තියෙනවා. එතකොට අපිට A level උගන්වන්න බෑ ඔය O level වල තියෙන සුළු කිරීම් එක පොලිෂ් කරන්න නැතුව. ඒ කියන්නේ A level කරන ළමයෙක්ගේ අංක එක හොඳ සුළු කිරීමේ දැනුමක් තියෙන්න ඕනේ. එතකොට ළමයේ කොච්චර O level ගණන් වලට දක්ෂ වුණත් එයා A level වලට එනකොට ඉගෙන ගන්න ඕන සුළු කිරීම් ටිකක් තියෙනවා. ඒක O level වල ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. අපි මුලින්ම කරන්නේ ඒකට අපි නමක් දාලා දෙන්නේ ෆවුන්ඩේෂන් කෝස් කියලා පදනම් පාඨමාලාව කියලා. ඒක අපි නිලන්තස මාසයක් වගේ කාලයක් කරනවා. මොකද මාසෙට වැඩියෙන් හරනම් කරනවා. හැබැයි මේක ළමයින්ට ඉක්මනට A level වලට අපි එන්න ඕනේ හින්දා මාසයක් වගේ ඇතුළත ප්‍රධානම කාරණා ටික කියලා දෙනවා. ඊට පස්සේ ඒ අතර පාඩම් ටික කරගෙන යද්දී අපි අවශ්‍ය දේවල් වලට ඒ ඇසුරෙන් අවශ්‍ය දේවල් වලට එනවා. ඒකින්ද මුලින්ම අපි කරන්නේ අර ෆවුන්ඩේෂන් කෝස් එක කරලා මේ ළමයාගේ නොලෙජ් එක හොඳට හදනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ ලෙවල් වලට සූදානම්. කම්බයින්ඩ් මෙස් ඉගෙන ගන්න පුළුවන් මට්ටමට ළමයන් ප්‍රතිනිර්මාණය කරනවා. නෝ ඇත්තටම දැන් මේ එන ළමයා කම්බයින්ඩ් මෙස් ඉගෙන ගන්න සුදුසු ළමයෙක් නෙමෙයි. මොකද සුළු කිරීමක් පවා කරනකොට අලුත් දේවල් තියෙන ගොඩක් ඉගෙන ගන්න. ඒකින්ද ඒ ළමයාව අර එතනට ගේන්න ඕනේ. හරිද? එතනට ගෙනල්ලා අපි ඊට පස්සේ තමයි එල්ලු ගන්න පටන් ගන්න. දැන් මගේ නිලන්තසේ වැඩ පිළිවෙල තමයි අංග සම්පූර්ණ තියරි ටික හම්බ වෙන ළමයාට. අංග සම්පූර්ණ උගන්වනවා. අර පස්සේ ඉගෙනili පේපර් ක්ලාස් එකක් දාලා තියරි කවර් කිල්ල ඒව නැහැ. අංග සම්පූර්ණ තියරි ටික උගන්වලා තියරි පන්ති. අංග සම්පූර්ණ තියරි ටික උගන්වනවා. ඒකට අදාළ ගණන් ටික හදනවා. ඊට පස්සේ ළමයාට self study book එකක් වෙනම දෙනවා. එයාට homework book එකක්. ඒක එයාට අද මං ගණන් වගයක් හැදුවොත් එහෙම ඒකට අදාළ homework දෙනවා. ඊළඟ දවසේ කරන් එන්න ඕනේ. මම ඒ ටික පන්ති ඩිස්කස් කරනවා. ඩිස්කස් කරලා තමයි ක්ලාස් පටන් ගන්න. ඊට පස්සේ ඒ ළමයාට හොඳට තියරි ටික කරලා මොඩල් ක්වෙස්චන්ස් කළාට පස්සේ අපි යනවා කෙලිම පාස් පේපර්ස් ගණන් වලට. දැන් තියරි කරලා පාස් පේපර්ස් වෙන කාලයක හදලා එහෙම නෙමෙයි. මේ ඇවිල්ලා පාඩමක් තනිකර A to Z කරලා ඉවර කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. ඒතකොට ළමයාට පැටලෙන්නේ නැත්නම් එක පාඩම් කරනවා ආයෙ තව එකක් පටන් ගන්න ඒක පිළිවෙලක් නෑ. අපි ඒකින්ද එක පාඩමක තියරි ඉවර කරලා ඒකෙන් හදන්න පුළුවන් හොඳ ගණන් හදලා ඊට පස්සේ එක්සෑම් ගැටලු පාස් පේපර්ස් ප්‍රශ්න නිලන්ස 1960 ගණන් ඉඳලා අපි සාකච්ඡා කරනවා. හරිද? ඒ කියන්නේ ඒවැය තියෙන විශේෂ දේවල් ළමයින්ට ඉගෙන ගන්න. ඒ තැන් අරගෙන සාකච්ඡා කරන. ඒ වගේ ළමයට හොඳ වටපිටාවක් මේක තුල හදනවා. ඒ කියන්නේ මම ඔයාලට කලිනුත් කිව්වා පන්ති උගන්වන්නේ මම පන්ති උගන්වන්නේ ළමයට S1ක් 100ක් ගන්න නෙමෙයි. හොඳ ඒකක් ගන්න තමයි උගන්වන්නේ. හොඳ ඒකක් ගන්න තමයි උගන්වන්නේ. එතකොට නිලන්ස ඔහොම ওই වැඩ පිළිවෙල කන්ටිනියු කරගෙන යනවා. ඊට පස්සේ අපි විභාගයට සාමාන්‍ය මාස 15ක් වගේ තියලා හොඳ පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. අපි ඒකේ පේපර් 65ක් 70ක් විතර සාකච්ඡා කරන එක්සෑම් එක ලඟ වෙද්දී. ඒතකොට ඒකේ හොඳ පේපර් සෙට් එකක් යනවා අර උගන්වපු දේවල් ඇසුරෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ උගන්වපු දේවල් වලින් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්න ඒවට දානවා. ඒතර සාමාන්‍යයෙන් මගේ පේපර් වල සාමාන්‍ය ලකුණු 60 ගණන් 70 ගණන් දාන ළමයි සාමාන්‍ය DS එකේ ආනන්දේ දේවිබාලිකා විශාකයේ සාමාන්‍ය ලකුණු 80 ගණන් 90 ගණන් අරගෙන ඉස්කෝලේ ඉහළින්ම ඉන්නවා. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් එකට මේ සබ්ජෙක්ට් එක ගේන්න ඕනේ. ඒ කියන්නේ අපි ළමයා එන්න ඕනේ A level මට්ටමට. A level ගිහිල්ලා හරියන්නේ නැහැ නේ ළමයා මට්ටමට. ඒකින්ද අපි මේ ස්ටෑන්ඩඩ් එක පන්ති හදනවා. ඒ මට්ටමට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. රයිට්. එතකොට මේ පේපර් ක්ලාස් එක පටන් ගන්නේ මොන කාලෙද? ඒක කොහොමද වැටි කියන්නේ? ඒ තමයි නිලන්ස. පේපර් ක්ලාස් එක පටන් ගන්න එක්සෑම් එකට සාමාන්‍යයෙන් මාස 15ක් 14ක් වගේ තියලා. තමයි පටන් ගන්න. මොකද අපිට දැන් ওই කෙමිස්ට්‍රි ෆිසික්ස් ක්ලාස් වලින් පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඒ පටන් ගන්න කම්බයින්ඩ් මැත්ස් කරන ගුරුවරුත් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හැබැයි ඒක සාර්ථක නැහැ. සාර්ථක නැත්නම් මොකද අර ළමයාට නිකන් ප්‍රශ්න ටිකක් දෙන්න ඕනවට කළා හරියන්නේ නැහැ. මොකද නිලන්ස මේක ඇවිල්ලා කම්බයින්ඩ් මැත්ස් විෂය කියලා කියන්නේ අර දංගලක පුරුක් වගේ. එක දැනක් හරි මිස් වුණොත් එහෙම වැඩේ ඉවරයි. ඒ කියන්නේ ඔයා මැත්ස් කරන ළමයෙක් නම් ඔයා අද පන්ති උගන්න එක තියරි එකක් අවුල් කරගත්තොත් ඔයාට කවදම හරි ගානක් හරිද ඔක බලපාන. හරිද? ඒකෙන්ද අපි පළවෙනි මාස කිහිපෙම කරන්නේ දැන් නිලන්ත සර් දන්නවා සුවිසල්
මේ කියන්නේ ගොඩනැගිල්ලක් හදන්න නම් හොඳටම තියෙන්න ඕන ෆවුන්ඩේෂන් එකනේ. එතකොට මේ A level combined maths වල තියෙන හොඳම ෆවුන්ඩේෂන් එක අපි පන්තියේ දානවා. මොකද ඒ දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මගේ පන්තියේ ළමයි ඉස්කෝලේ වල කැපී පේනවා. මොකද ඒ ළමයිට ගාණක් දුන්නාට පස්සේ හැම පැත්තම උගන්වන්න තියෙන්නේ. ඒ ළමයින්ට මාර තින්කින් එකක් තියෙන ගාණ හදාගන්න. ඒ ලෙවල් එකට මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ළමයි හොයාගෙන එන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා හේතු හින්දා තමයි. විශේෂයෙන් දක්ෂ ළමයි. දක්ෂ ළමයි අනිවාර්යයෙන්ම කියන්නේ දක්ෂ ළමයි කියලා අපි මායිනිලන්සේ කතා කරේ දක්ෂ ළමයි කියලා. ඒ කියන්නේ වැඩ කරන්න ඕනකම තියෙන ළමයි. හරිද? ඒ ළමයි හොයාගෙන එනවා. ඒ වගේම අර O level වල වැඩ පෙන්නපු ළමයි ටික පන්තිර එනවා. A level වලත් ඒගොල්ලෝ වැඩ පෙන්නලා තමයි යන්නේ. අනිත් එක මේ මම දකින මේ වැදගත්ම දෙයක් තමයි මේ අපි දැන් ගොඩක් කොළඹ ඉන්න ගුරු දන්නවනේ. ඒ ගොඩක් ගුරු ඔයාව රෙකමන්ඩ් කරනවා මේ හොඳ රිසල්ට් එකක් ගන්න මැස් ඉගෙන ගන්න ඔයා ගාවට යන්න කියලා. අනිවාර්යයෙන්. ඒක මම දැකලා තියෙනවා. මේවා යාළුවෝ හින්දා කියනව නෙමෙයි. ඔව්. ඉතින් ඒක වැදගත් වෙයි. ඉතින් පුතාලට කම්බයින්ඩ් මැත්ස් හොඳට ඉගෙන ගන්න පුළුවන් විශ්වාසයෙන්. ප්‍රතිඵල බලන්න පුළුවන් විශාල ප්‍රමාණයක් ඒ සාමාර්ථ තියෙනවා. සාමාන්‍ය විශාල ප්‍රමාණයක් කියලා කියන්නේ මෙහෙම අපි ළමයි මම දැකලා තියෙන ළමයි 30ක් විතර පන්තියට ආවම සමහරලාට පන්ති භාගයක් විතර මේ. ඔව් ඒ කියන්නේ ඊළඟ මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පන්තියේ ළමයින්ගේ ඉංජිනේරින් යන පිරිස වැඩි. ඒ පර්සන්ටේජ් එක වැඩි. පර්සන්ටේජ් එක වැඩි. ඒ කියන්නේ මේ ළමයි සෙට් එක වැඩි. ඒ කියන්නේ පන්තියේ සාමාන්‍ය පන්තියේ ප්‍රමාණය ගත්තොත් එimhe ලොකු ප්‍රතිශතයක් ඉංජිනේරින් යනවා. සහ විශ්වවිද්‍යාල වල යන පිරිස ගොඩක් ඉන්නවා. සමස්තගත බහුතේකවත් ඉන්නවා. ඉතින් පුතාලට පුළුවන් එතකොට ඉංග්‍රීසි මීඩියම් පන්ති වැට් ටිකත් ඔය විදිහටම දයන්නේ. ඒ විදිහටම තමයි යන්නේ. ඒ විදිහට තමයි යන්නේ. රයිට්. ඉතින් පුතාලට පුළුවන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ළමයින්ට කොළඹට ඉන්න අලුතර දිස්ත්‍රික්කේ උනා ළමයි එනවා. ඔව්. ඒක කොළඹට ආසන්න මේ කියන මේ මහරගම ඊට පස්සේ නුගේගොඩ හෝකන්දර දරුවන්ට පුළුවන් ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න. ඊට පස්සේ සගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා ලයිව් ඔන්ලයින් ක්ලාස් එක වගේම ඔයාලට රෙකෝඩින් ක්ලාස් එකකුත් තියෙනවා. අපේ වයිස් පාතික සියලුම ගුරුවරුන්ගේ. ඉතින් ඒවට සම්බන්ධ වෙලා ඔයාලට ෆිසිකල් වගේම ඒ වැඩ ටිකම ඔන්ලයින් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් විශ්වාසය එකතු වෙන්න පුළුවන් පන්තියක් තමයි විමුක්තිය කම්බයින්ඩ් මැත්ස් පන්තිය. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ විමුක්තියගේ ටෙලිග්‍රෑම් channel එක YouTube channel එක ඊට පස්සේ contact numbers වයිස් පාතික contact numbers ඔක්කොම මේකේ තියෙනවා. ඔයාලට කතා කරලා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. ඒ වගේම සර්ගේ ඉගෙනීම් රටාව ඕනනම් බලන්නත් පුළුවන්. සර්ගේ YouTube channel එකට ගිහලා ඔයාලට පුළුවන් සර්ගේ පාඩම් ගොඩක් දාලා තියෙනවා. ඒවත් අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ උනට ඔයාලා මුලදී එනකොට ඔයාලට ලොකු අවබෝධයක් ඔය ගැන නැහැ. කොහොමද ඔයාලට ගොඩක් දේවල් බලලා සර්ගේ ප්‍රතිඵල බලලා ඔයාලට පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. පුංචි දැනුවත් කිරීමක් කරන්නයි ආවේ ඔයාලට ක්ලාසස් සම්බන්ධයෙන්.